ගයිස් බ්‍රේකින් නිවස් එකක් තියෙනවා මැන්චෙස්ටර් වලින් UK වල මැන්චෙස්ටර් පැත්තේ ඉන්න අය පොඩ්ඩක් පරිස්සම් වෙන්න අද උදෑසන ඇතිවෙච්ච ඉන්සිඩන්ට් එකක් ගැන තමයි මේ කියන්න යන්නේ මැන්චෙස්ටර් වල අද තිබුණා මේ යුදෙව්වන්ගේ සුද්ධ දිනයක් ඉතින් යුදෙව්වන්ට අනුව සුද්ධ දිනයක් විදිහට තමයි අද සලකන්නේ ඔක්තෝබර් 2 වෙනිදා ජොම් කූපුර් කියන දිනේ සමරපු වෙලාවේ එතන කාර් එකකින් ආපු පුද්ගලයෙක් සෙනග ඉන්න පැත්තට කාර්ක වේගෙන් ධාවනය කරලා ඒ වගේම බැහැලා නයිෆ් එකකින් කපා කොටා තිබෙනවා කීප දෙනෙක් ඉතින් 4 දිනක් තුවාල ලැබලා තියෙනවා ඊට පස්සේ පොලිසිය ඒ පුද්ගලයාට වෙඩි තබලා තියෙනවා මැරුණාද නැද්ද කියලා සඳහන් කරලා නැහැ නමුත් වෙඩි තැබුවා කියලා පොලිසියෙන් සඳහන් කරලා තියෙනවා ඉතින් මේ හින්දාම කිය ස්ථාම UK වල අගමැතිතුමා මේ දවස්වල යුරෝපීය සමිතියට යුරෝපීය සමිත් එකට සහභාගී වෙමින් ඉන්නවා ඉතින් එතුමා ඒ ගමනත් කැන්සල් කරලා නැවත එංගලන්තේ බලා පැමිණෙනවා කෝබ්‍රා මීටින් එකක් කැඳවන්න. මේ කෝබ්‍රා මීටින් සාමාන්‍යයෙන් කැඳවන්නේ මොනවා හරි ක්‍රයිසිස් එකක් තියෙනකොට ඉකොනොමි නැත්තම් යුද්ධමය පැත්තකින් හරි මොනවා හරි නැෂනල් හරි නැත්තම් කවුන්ටි පැත්තකින් හරි ක්‍රයිසිස් එකක් තියෙනකොට. ඉතින් මේක විශේෂත්වය තමයි කිය ස්ටාර්මර්ගේ බිරිඳත් යුදෙව් ජාතික කාන්තාවක්. මේට අමතරව මැන්චෙස්ටර් වල තියෙන ගොඩක් ප්‍රධාන රෝහලුත් ලොක්ඩවුන් කරලා තියෙනවා. මේ වෙලාවේ පොලිසිය කලින් සඳහන් කරලා තිබුණා මේ පැත්තට දැනට එන්න එපා කියලා. මොකද මේක ලොකු ඉන්සිඩන්ට් එකක් හින්දා දැන් නම් ඒ වාතාවරණය අයින් කරලා තමයි තියෙන්නේ. මැන්චෙස්ටර් කියන්නේ යුදෙව්වන්ගෙන් සහ ආසියානු ජනගහනයක් වැඩියෙන් ඉන්න ප්‍රදේශයක්. කොහොම හරි මේක තමයි මැන්චෙස්ටර් වල අද තත්වය. ඒකදී සඳහන් කරන්න ඕනේ මේ කාර් එක පැදවපු පුද්ගලයා හෙල්මට් එකක් සහ බොඩි ආමර් එකකුත් දාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ මේ කාර් ඇක්සිඩන්ට් එක කරලා මිනිස්සු මරන්න ඒ වගේම ලොකු පිහියකුත් අතේ තියාගෙන ඉඳලා තියෙනවා ස්ටැබ් කරන්න. ඉතින් මේ මනුස්සයව තමයි පොලිසියෙන් ෂූට් කරලා තියෙන්නේ. බලමු මොනවද වෙලා තියෙන්නේ කියලා ඉස්සරහට. මේන් වීඩියෝ එක සැටර්ඩේ වල එනවා. අපි සැටර්ඩේ හම්බ වෙමු. thank you very much එහෙනම් අපි හම්බ වෙමු සැටර්ඩේ.